හෙලෝ ට්‍රේඩර්ස් ඉතින් ට්‍රේඩර්ස් සති කිහිපයකින් තමයි අපි දැන් අලුතින් අපේ YouTube channel එකට වීඩියෝ එකක් දාන්නේ. රයිට් මාකට් එකට දැන් මොකක්ද වෙලා තියෙන්නේ? ඉතින් මේ ෆන්ඩමෙන්ටල් ඉම්පැක්ට් එක කොහොමද වුනේ? මගේ කලින් වීඩියෝ එක බලපු කෙනෙක් ඉන්නවනම් මේ වෙලාවේදී ඔයාලට මේ ගෝල් සෙල් ඔෆ් එක අයිඩෙන්ටිෆයි කරගන්න තිබුණා සහ ඒක කැච් කරගන්න තිබුණා. ඒ වගේම අපේ ප්‍රීමියම් ගෲප් එකේ අපි මේ ට්‍රේඩ් එක පිප් 1400ක ට්‍රේඩ් එකක් අපි කැච් කරගත්තා සහ පාර්ෂලි ප්‍රොෆිට්ස් වෙන් කරගත්තා පිප් 600 පිප් 700 පිප් 800 කියන ලෙවල්ස් වලදී අපි ඒක පාර්ෂලි ප්‍රොෆිට්ස් වෙන් කරගත්තා මෙන්න මේ ට්‍රේඩ් එකේදී. රයිට් මම මුලින්ම ෆන්ඩමෙන්ටල් ඉම්පැක්ට් එක පැහැදිලි කරලා දෙන්නම්. ඊට පස්සේ අපි යමු මෙන්න මේ ට්‍රේඩ් එක ගන්න ලොජිකල් ප්‍රයිස් සෙක්ෂන් එක අපි කොහොමද මෙතෙන්ට ඉන්වෝල්ව් කරගන්නේ, එහෙම නැත්නම් කොහොමද ඇප්ලයි කරගන්නේ කියන දේ මම ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට එක්ස්ප්ලেইন කරලා දෙන්නම්. රයිට් ෆන්ඩමෙන්ටල් ඉම්පැක්ට් එක දිහා බැලුවම ෆන්ඩමෙන්ටල් ඉම්පැක්ට් එක දිහා බැලුවම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඉන්ෆ්ලේෂන් ඩේටා එකට මොකද වුනේ. ඉතින් මෙන්න මේ ඉන්ෆ්ලේෂන් ඩේටා එක ගැන මම වීඩියෝස් කිහිපයකදී එහෙම නැත්නම් වීඩියෝස් 4-5කට කලින් ඉඳලම කිව්වා මෙන්න මේ මෙන්න මේ අප්‍රේල් මාසෙට දාලව රිලීස් වෙන ඉන්ෆ්ලේෂන් ඩේටා එක අනිවාර්යයෙන්ම කලින් තිබුණු ඉන්ෆ්ලේෂන් ඩේටා වලට වැඩි වෙනවා කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ මේ ලාස්ට් ඒප්‍රිල් 2025 පහුගිය අවුරුදු 2025 අප්‍රේල් මාසෙන් පසුව ප්‍රින්ට් වෙච්ච හයස්ට්ම එහෙම නැත්නම් මේ පහුගිය අවුරුද්දේ කාල සීමාවට පසුව ප්‍රින්ට් වුණ හයස්ට්ම ඉන්ෆ්ලේෂන් රේට් එක තමයි මෙන්න මේ 3.8 කියන්නේ. ඉතින් කලින් මෙන්න මේ ඉකොනොමික් කන්ඩිෂන් මත සහ මෙන්න මේ ටැරිෆ් මත වැඩි වෙච්චි ට්‍රම්ප්ගේ ටැරිෆ් අප්ඩේට් මත වැඩි වුණ ඉන්ෆ්ලේෂන් එක නැවත මෙයාලා කන්ට්‍රෝල් කරගත්තා මෙන්න මේ ටැරිෆ් කපා හැරීමත් සමග. ඒත් එක්කම මෙන්න මේ මාර්තුවෙන් අප්‍රේල් ඇති වුණ යුදමය තත්ත්වය මුළු ලෝකෙටම බලපාන මේ ග්ලෝබල් ඉන්ෆ්ලේෂන් එක එහෙම නැත්නම් එනර්ජි ප්‍රයිසස් වල ඉහළ යාම මත නැවත වරක් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඉන්ෆ්ලේෂන් එක වැඩි වීමක් වුණා කලින් පහුගිය අවුරුද්දටම වඩා. ඉතින් ගයිස් මෙන්න මේ වගේ සර්ප්‍රයිස් එහෙම නැත්නම් ඇග්‍රෙසිව් විදියට ඉන්ෆ්ලේෂන් එක වැඩි වුණාම මේ මාකට් එකට ඉම්පැක්ට් වෙන විදිය ගොඩක් වෙනස්. ඉතින් මේකයි කියන්නේ මෙන්න මේ ඩේටා එකක් print වුණාට පස්සේ මෙන්න මේ ඩේටා එක කොළ පාට වුණා කියලා මාකට් ඒ වෙලාවෙදිම සෙල් වෙන්නේ නැහැ. ඒ වෙලාවෙදිම බයි වෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් ඩිපෙන්ඩ් වෙන්නේ ගයිස් මෙන්න මේ අපි කොහොමද මේ ෆන්ඩමෙන්ටල් නොලෙජ් එක අපි ඇප්ලයි කරන්නේ අපේ ට්‍රේඩ්ස් වලට. කොහොමද මේ ජියෝපොලිටිකල් කන්ඩිෂන්ස් ඇප්ලයි කරගන්නේ කන්ෆර්මේෂන්ස් විදිහට. ඉතින් මෙන්න මේ කියන දේවල් මත තමයි මේ දේවල් ඩිපෙන්ඩ් වෙන්නේ. රයිට් මේ වීඩියෝ එක පොඩ්ඩක් ලොන්గ్ වීඩියෝ එකක් වෙයි. ඉතින් උමනාවක් තියෙන කෙනෙකුට මේ වීඩියෝ එක කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. රයිට්. ඉතින් දැන් මම කිව්වා මේ ඉන්ෆ්ලේෂන් ඩේටා එක වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි ෆෝකාස්ට් ඉන්ෆ්ලේෂන් එක බැලුවට පස්සේ ඔයාලට පේනවා 3.9 4%, 3.8 and 3.3 මේ ලබන අවුරුදු 2026 දී මාර්තු වල තමයි මෙයාලා එක්ස්පෙක්ට් කරන්නේ. මේ යුදමය තත්ත්වය බොහෝ දුරට අඩුවීමකට ලක් වුණොත් නැවත ලබන අවුරුදු 2027 අවුරුද්දේ මාර්තු මාසයේ වන විට මෙන්න මේ ඉන්ෆ්ලේෂන් එක නැවත කන්ට්‍රෝල් වෙයි මෙන්න මේ තිබ්බු ඩේටා print එකටම කියලා. ඉතින් ඒත් එක්කම අපිට දැන් රේට් කටින් සයිකල් එක බලා ගන්න පුළුවන් වේද? ඉතින් මම පර්සනලි එක්ස්පෙක්ට් කරනවා මෙන්න මේ අවුරුද්ද පුරාම බොහෝ දුරට රේට් කටින් සයිකල් එකකට මෙයාලා යන්නේ නැති වෙයි දැන් මේ තියෙන ඉන්ෆ්ලේෂන් රයිසින් එකත් එක්ක. ඉදිරි මාස කිහිපය යුදමය තත්ත්වය අඩු වුණොත් පමණක් නොවැම්බර් ඕ දෙසැම්බර් මෙන්න මේ ක්වාටර් එක නැත්නම් හතරවෙනි ක්වාටර් එකට අදාළව මෙයාලා රේට් කට් එකකට ප්‍රයිස් වෙන්න පුළුවන්. මෙන්න මේ ඉන්ෆ්ලේෂන් එක කන්ට්‍රෝල් වුණොත් මෙන්න මේ 3.8 වලට වඩා ඩ්‍රොප් වුණොත් මෙන්න මේ ඕගස්ට් and නොවැම්බර් මාසවල ඩ්‍රොප් වුණොත් අනිවාර්යෙන්ම එක රේට් කට් එකකට යයි නෙක්ස්ට් ඉයර් එකට අදාළව. ඉතින් ගයිස් මෙන්න මේ වගේ මාකට් කන්ඩිෂන් එකක් තියෙන වෙලාවක මෙන්න මේ වගේ ෆන්ඩමෙන්ටල් කන්ඩිෂන් එකක් තියෙන වෙලාවක අපිට ෆෝකාස්ට් එකක් ගත්තොත් රේට් හෝල්ඩ්ස් සෙන්ටිමන්ට් එකත් එක්ක අපිට බෙරිෂ් සිනාරියෝ එකක් තමයි මාකට් වල දකින්න තියෙන්නේ. ඉතින් ඒක හින්දා තමයි මම කීවේ ගෝල්ඩ් අනිවාර්යයෙන්ම මෙන්න මේ 3800 4000 කියලා ලෙවල්ස් ඩ්‍රොප් කරගෙනම මාකට් එකේ ඩ්‍රොප් එක කන්ටිනියු වෙයි මෙන්න මේ ග්ලෝබල් ඉන්ෆ්ලේෂන් ෆියර්ස් මත ඇති වෙන ඩිරෙක්ට්ලිම බලපාන USA වල ඉන්ෆ්ලේෂන් එක වැඩි වීම මත කියලා. රයිට්. ඉතින් අපි මේ ට්‍රේඩ් එක කැච් කරා පිප් 1800ක්. ඔයාලට ප්‍රූෆ් බලා ගන්න ඕන අපේ Telegram group එකට ගියොත් අපේ ප්‍රීමියම් group එක තුල මෙන්න මේ ට්‍රේඩ් එක මම ප්ලේස් කරලා තියෙනවා මෙන්න මේ ලෙවල් එකේදී. ඔව්
මේ තියන්නේ අපේ ට්‍රේඩ් එක ප්ලේස් කරේ අපි මේ 15 වෙනිදා සහ මෙන්න මේ ට්‍රේඩ් එක අපි එක්සිට් වෙන්න ඕන ලෙවල්ස් කොහොමද ප්‍රොෆිට් බ්‍රේක් කරගන්න ඕනේ සහ නෙක්ස්ට් ට්‍රේඩ්ස් අපි ප්ලේස් කරලා දිනවා මෙන්න මේ විදිහට අප්ඩේට් විදියට. හරි. දැන් අපි මෙන්න මේ ට්‍රේඩ් එකේ ෆන්ඩමෙන්ටල් අවුට්ලුක් එක කතා කරන්නේ. දැන් අපි කතා කරමු පොඩ්ඩක් මේ නෙක්ස්ට් ෆන්ඩමෙන්ටල් අවුට්ලුක් එක කොහොමද වෙයි මොන වගේ දෙයක් ඉම්පැක්ට් වෙයිද මෙන්න මේ මාකට් වලට කියලා. රයිට්. ඉතින් මම රීසන්ට්ලි අප්ඩේට් එකක් දකිනවා මෙන්න මේ අප්ඩේට් එක මේ චයිනීස් එහෙම නැත්නම් මේ ට්‍රම්ප් මෙන්න මේ යුද්ධය නවත්වන්න එහෙම නැත්නම් මේ හෝමුස් සමුද්‍ර සංධිය විවෘත කරන්න චයිනා ඉන්වෝල්ව් කරගන්නවා. ඇයි චයිනා ඉන්වෝල්ව් කරගන්නේ මෙන්න මේ යුද්ධමය තත්ත්වය නවත්වන්න? පොඩක් ලොජික් තින්කින් හිතලා බලන්න ඇයි චයිනා මෙයා ඉන්වෝල්ව් කරගන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නවා වර්ල්ඩ් එකේ ගොඩක්ම එක්ස්පෝර්ට් ඇන්ඩ් ඉම්පෝර්ට් මත රඳාපවතින රටක් තමයි මෙන්න මේ චයිනා කියන්නේ. එයාලගේ ප්‍රොඩක්ට් එහෙම නැත්නම් එයාලගේ ඉම්පෝර්ට්ස් එක්ස්පෝර්ට් මේ හැමදේම රඳාපවතින්නේ. ලෝකයේ වැඩිම ප්‍රසන්ටේජ්ජක් ගන්න චයිනාවල. ඉතින් මෙන්න මේ ප්‍රධාන හේතුව නිසා තමයි ට්‍රම්ප් මෙන්න මේ චයිනා ලෝක බලවතෙක් ඉන්වෝල්ව් කරගන්න මෙන්න මේ යුද්ධමය තත්ත්වය නවත්වන්න. මම කලින් වීඩියෝස් 2ක හෝ 3ක කිව්වා මෙන්න මේ යුද්ධය මේ යන විදිහට ට්‍රම්ප් අප්ඩේට් දුන්නත් ලෝක බලවතෙක් ඉන්වෝල්ව් වෙන්නේ නැති තාක්කල් මෙන්න මේ ට්‍රම්ප්ගේ අප්ඩේට් ප්‍රයිස් වෙන්නේ නැති වෙයි කියලා. ඒ වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ සඩන් මොමන්ටම් මෙන්න මේ ඇතිවිච්ච සඩන් මොමන්ටම් දැන් මාකට් එක මොකද වෙන්නේ රිකවර් වෙනවා. මෙන්න මේ සඩන් මොමන්ටම් රිකවර් වෙනවා. මේ ඔක්කොම මේ ට්‍රම්ප්ගේ අප්ඩේට්ස්. මේ ඔක්කොම ට්‍රම්ප්ගේ අප්ඩේට්ස්. මෙන්න මේ අප්ඩේට් එක ට්‍රම්ප්ගේ අප්ඩේට්. ඉතින් මෙන්න මේ අප්ඩේට් එකත් ආවේ රීසන්ට්ලි මේ යුද්ධ මේ වාතාවරණය නවත්වනවා කියන කතන්දරයක් එක්ක. ඉතින් මේ අප්ඩේට් ඔක්කොම රිකවර් වෙනවා. දැන් ඔන්න ලෝක බලවතෙක් පොඩ්ඩක් ඉන්වෝල්ව් වෙනවා මෙන්න මේ යුද්ධමය තත්ත්වය දැන් නවත්වන්න. නවත්වනවා කියලා කියන්නේ මෙයාලගේ රික්වෙස්ට් එක තමයි මේ හෝමුස් සමුද්‍ර සංධිය දැන් අපි විවෘත කරමු. මෙන්න මේ ඩීල් එකකට තමයි චයිනා එන්න හදන්නේ. මොකද එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් මත ප්‍රධාන වශයෙන්ම මෙයාලගේ GDP එක බේස් වෙන මෙන්න මේ රටේ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් සහ මෙයාලගේ ප්‍රොෆිට්ස් වැඩි කිරීම වෙනුවෙන්. ඔයාලා දන්නවා දැන් ප්‍රොඩක්ට් එකක් අපි ගත්තොත් මෙයාලා මේ ප්‍රොඩක්ට් එක කලින් මෙයාලා එක්ස්පෝර්ට් කරේ රුපියල් 100කට නම් එහෙම නැත්නම් ඩොලර් 10කට නම් උදාහරණයකට ඩොලර් 10කට කියලා ඩොලර් 10කට නම් දැන් මෙයාලා ප්‍රොඩක්ට් එකක් එක්ස්පෝර්ට් කරන්නේ ඩොලර් 15කට. රීසන් එක මේ ඔයිල් ප්‍රයිස් එනර්ජි ප්‍රයිසස් ඉහළ යාමත් එක්ක අනිවාර්යයෙන්ම මෙයාලගේ මේ ප්‍රොෆිට් රේෂියෝ මැනේජ් කරගන්න මෙයාලගේ එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් මත රඳා පවතින ගමනාගමන වියදම අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. මොකද ප්‍රධාන වශයෙන්ම මේ ගමනාගමන වියදම වෙන්නේ එක්ක ගුවන් මාර්ග වලින් එහෙම නැත්නම් මුහුදු මාර්ග වලින්. ඉතින් මෙන්න මේ මුහුදු මාර්ග වලින් ගමන් විදුලි නිසා අවශ්‍ය වන එනර්ජි එහෙම නැත්නම් තෙල් සරලවම බොරතෙල් මිල ඉහළ යාමත් එක්ක මෙන්න මේ රටවල් වලට මේක ඩිරෙක්ට්ලිම බලපානවා මෙන්න මේ වගේ ලෝක බලවත් රටවල් වලට. ඉතින් එක්ස්පෝර්ට් ඇන්ඩ් ඉම්පෝර්ට් මත බිගම එහෙම නැත්නම් ලෝක බලවත් රාජ්‍යයක් වෙන චයිනා ට්‍රම්ප් දැන් ඉන්වෝල්ව් කරගන්නවා ගේම් එකට. අපි හෝමුස් සමුද්‍ර සංධිය විවෘත කරේ. මේක ට්‍රම්ප්ගේ අයිඩියා එක තියෙන දැන් මෙන්න මේ හෝමුස් සමුද්‍ර සංධිය විවෘත කරන්න. මොකද මෙයාලගේ රටෙත් මේ තියෙන තත්ත්වෙත් එක්ක මේ විදිහටම කන්ටිනියු වුණොත් අතරම යාලා ආර්ථික අවපාතයකට ලක් වෙනවා මේ රට ඇතුලේ. කන්ඩිෂන්ස් වලට යාලට යන්න පුළුවන්. උදාහරණයකට ක්වොන්ටිටේටිව් ඊසි QE එකට. ඉතින් ඒ වුණත් ප්‍රධානම දේ මේන්ම පොයින්ට් එක වෙන්නේ නැවත මේ යුද්ධමය තත්ත්වය නවත්වන. ඉතින් ඒ නිසා තමයි මේ චයිනා ඉන්වෝල්ව් කරගන්නේ. රයිට්. ඉතින් දැන් යාලා කන්ඩිෂන්ස් කිහිපයක්ම දීලා තියෙනවා. මෙන්න මේ එනර්ජි ප්‍රයිසස් ඉහළ යාම නිසා අපිට මේ රික්වෙස්ට් කිහිපයක්ම දෙනවා මෙයාලා මේ මුහුදු මාර්ග නැවත විවෘත කරන්න. එහෙම නැත්නම් මේ හෝමුස් සමුද්‍ර සංධිය නැවත විවෘත කරලා ඔයිල් සප්ලයි එකට කන්ටිනියු වෙන්න දෙන්න. මෙන්න මේ වගේ රික්වෙස්ට් කිහිපයක් දැන් මෙයාලා චයිනා එක්ක ඩීල් කරගෙන යනවා. ඉතින් අපි බලමු මාකට් ඕපන් එකේදී හෙට උදේ මන්ඩේ මාකට් ඕපන් එකේදී කොහොමද මෙයාලා මේවට ප්‍රතිචාර දක්වන්නේ. ඉතින් ඉරාන් වලින් අනවුන්ස්මන්ට් එකක් දුන්නොත් නැවත මෙන්න මේ හේතුන් මත ඒ කියන්නේ මේ රික්වෙස්ට් මත මෙයාලගේ හෝමුස් සමුද්‍ර සංධිය විවෘත කරලා නැවත ඔයිල් ප්‍රයිසස් වලට ඔයිල් සංචිත සඳහා මෙයාලට අවශ්‍ය වන ඔයිල් සප්ලයි එක සඳහා ඔයිල් මෙයාලා රිලීස් කරනවා කියලා අපිට බලා ගන්න පුළුවන් මාකට් එකේ චේන්ජ් එකක්. ඉතින් මෙන්න මේ චේන්ජ් එක වෙන්නේ කොහොමද කියලා දැන් බලන්න. ඉතින් මෙන්න මේ ඔයිල් ප්‍රයිස් එක දැන් ඩිමාන්ඩ් වෙනවා බලන්න පුළුවන්. මේ ඔයිල් ප්‍රයිස් එක ඩිමාන්ඩ් වෙන ලෙවල් එකේදී ප්‍රයිස් ඇක්ෂන් අමතක කරන්න ෆන්ඩමෙන්ටල් ඉම්පැක්ට් එකක් දෙන්න. හෙට උදේට අපිට පුළුවන් නම් කියන්නේ හෙට උදේට මාකට් එකේ මෙන්න මෙහෙම දෙයක් වුණොත් චයිනාවල ඇතිවෙච්ච රික්වෙස්ට් එක මත ඉරාන් වලින් අනවුන්ස්මන්ට් එකක් දුන්නොත් හරි අපි ඔයාලගේ ඩීල් ලොක්ල එක වෙලා මෙන්න මේ සප්ලයි එක සතියකට හෝ මෙලා මේ කාල සීමාවක් ඇතුළත හෝ නැත්තම් දීර්ඝ කාලිනව අපි මේක විවෘත කරනවා කියලා කන්ඩිෂන් එකකට මෙයාලා එකඟ වුණොත් බොහෝ දුරට මේ මාකට් එක ඩ්‍රොප් වෙයි. ඉතින් මේ එන ඩ්‍රොප් එක කන්ටිනියු වෙන්න අනිවාර්යයෙන්ම මෙයාලගේ මේ කාල සීමාව බලපානවා. මෙයාලා දෙන කාල සීමාව බලපානවා.
මෙල දෙන සතියකට හෝ දවස් 3කට වගේ අවස්ථාවකට මේක චේන්ජ් වීම එහෙම නැත්නම් මේක වොලටිලිටි එක වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ මේ මාකට් කන්ඩිෂන්ස් වෙනස් වෙන විදිය ගොඩක් වෙනස්. ඔයාලට බලා ගන්න පුළුවන් මේ US government bond short term bond deals මොකද වෙන්නේ? එක දිගින් දිගටම දැන් buy වෙනවා. නෙවෙයි short term bond deals. ඒ වගේම තමයි මේ අපිට බලා ගන්න පුළුවන් 10 year bond deals buy වෙන්න ගන්නවා. ඉතින් ඒ වගේම තමයි මේ oil prices දැන් නැවත buy වීමකට ලක් වෙනවා. ඉතින් correlation එක දිහා බැලුවොත් gold දැන් තියෙන්නේ sell off එක. බලාගන්න පුළුවන් මේ ගෝල්ඩ් එක මේ ලාස්ට් වීක් එක තුල පිප් 1400 1500 විතර ඩ්‍රොප් එකකට ආවා මෙන්න මේ price sections view සහ CPI data inflation data මත. ඒ වගේම තමයි අපි මේ PPI producer price index එක දිහා බැලුවත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ producer price index එක දිහා බැලුවත් මාකට් එකේ aggressive producer price index එකේ number වල change එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් inflation එක මනින ප්‍රධානම සාධකයක් වෙන්නේ මේ producer price index. ඉතින් producer price index වල ඇති වෙච්චි වැඩිවීම එහෙම නැත්නම් forecast එකටත් වඩා ඇති වෙච්චි surprise positive outlook එක දැන් මාකට් වලට price වෙනවා අපි කලින් inflation month over month data එකත් එක්ක. ඉතින් මෙන්න මේ ප්‍රධාන සාධක දිහා අපි බැලුවොත් මේ වගේ fundamental outlook එක තමයි දැන් අපි clearly ඔයාලට හිතන්න පුළුවන් fundamentals outlook එක දැන් depend වෙන්නේ macro economic මත නෙවෙයි. අපි ප්‍රධාන අවධානය දෙන්න ඕනේ මෙන්න මේ global inflation fears මත. යම් හේයකින් යුද්ධමය තත්ත්වය නැවතුනොත් මෙන්න මේ gold correction action එකකට continue වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි නැවත oil drop වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ නැවත හෙට දින මෙන්න මේ හෝමෝ සමුද්‍ර සංධිය විවෘත කරොත් ඔයිල් වල අපිට ඩ්‍රොප් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක ලබන සතිය තුළ වුණොත් අනිවාර්යයෙන්ම බොහෝ දුරට මෙන්න මේ හැදෙන ප්‍රයිස් ලෙවල් ටේක් කරගෙන මෙන්න මේ ලෙවල්ස් වලට ඔයිල් ප්‍රයිස් එක ඩිමාන්ඩ් වෙලා නැවත මාකට් එක ඩ්‍රොප් වෙයි. චයිනා වල රික්වෙස්ට් ඩීල්ස් වලට එන්ට වුණොත්. ඉතින් මේක තමයි අපිට දැනගන්න තියෙන සහ ෆන්ඩමෙන්ටල් අවුට්ලුක් එක වගේම මැක්‍රෝ ඉකොනොමික් අවුට්ලුක් එක අපිට කී අයිඩෙන්ටිෆිකේෂන් විදිහට දාන්න පුළුවන්. රයිට්. ඉතින් මේ වීඩියෝ එකෙන් මම හිතනවා ඔයාලට මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් පැහැදිලි නැත්නම් අපේ ෆ්‍රී ගෲප් එකට ජොයින් වෙලා ඔයාලට පුළුවන් මට පර්සනල් ටෙක්ස්ට් මැසේජ් එකක් දෙන්න. ඔයාලට මොනවද වීක් පොයින්ට්ස් ඔයාලට තේරුනේ නැත්තේ ඒ දේවල් මට මගේ ෆ්‍රී ටයිම් එකත් එක්ක මම ඔයාලට ක්ලියර් කරලා දෙන්න. රයිට්. ඉතින් අපි මේ වීඩියෝ එකකින් අයිඩෙන්ටිෆයි කරගත්තේ මෙන්න මේ ටික. අපි නෙක්ස්ට් වීඩියෝ එකෙන් මගේ මේ ලාස්ට් recent trade එක පිප් 1400 gold trade එක ගන්න හේතුව මොකක්ද සහ ඒ gold trade එක ගන්න වෙච්චි price action reason එක explanation එකක් විදිහට මම ගේන්නම්. එහෙනම් traders ඊළඟ වීඩියෝ එකේ අපි හමු වෙමු. cheers.